හලෝ යාළුවනේ, අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවා. අද දෙසැම්බර් මාසේ 30 වෙනිදා. ඒ කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න හරියටම තව තියෙන දවස් 2ක් විතරයි. අලුත් අවුරුද්දට ප්ලෑන් ගොඩාක් එක්ක මේ අවුරුද්දේ අන්තිම දවස් 2 මම ගත කරේ කොහොමද කියලා ඔයාලට කියන්නයි මේ හදන්නේ. අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක 2026 අලුත් අවුරුද්ද ලස්සනට hina වෙලා මුළු අවුරුද්ද පුරාවටම කරදරයක් බාධාවක් නැතුව ගත කරන්න ලැබෙන්න කියලා තමයි මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව. ඔයාලගේ හිතේ තියෙන ඒ වගේ හොඳ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා ස්වාමීන් වහන්සේලා 7 නමක් වෙනුවෙන් දානය පිරිනමන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ගොඩාක් පිරිසිදුව පිළිවෙලට පිරිසිදුව පේවෙලා මේ හදාගත්තු දානේ ස්වාමීන් වහන්සේලා 7 නමකට සාංගික දානයක් විදියට අපි ලෑස්ති කරලා තිබුණා. ස්වාමීන් වහන්සේලා අපිට බණ කියලා ආශිර්වාද කරලා පිරිත් නූල් ගැහුවට පස්සේ අපිට පුළුවන් වුණා ස්වාමීන් වහන්සේලාට දානය පිළිගන්වන්න. ඊට පස්සේ පිරිකර පූජා කරලා මෙන්න මේ විදිහට තමයි ඒ දානමය පින්කම ඉවර වුණේ. මට නම් හිතුනේ අවුරුද්දේ අන්තිමට මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබිච්ච නිසා හිතට හරිම සැනසීමයි. වගේම අවුරුද්දේ අන්තිම මේ විදිහට ගත කරන්න ලැබිච්ච එක ගැන හරිම සතුටක් තමයි මගේ හිතේ තියෙන්නේ. මොකද අලුත් අවුරුද්ද අලුතින් පටන් ගන්න අපිට පුළුවන් මේ වගේ දේවල් සුන්දර මතක විදිහට හැමදාම මතක පුතේ සටහන් කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අවුරුද්දේ අන්තිම දවස් කීපය ගෙවුනේ. මේ අවුරුද්දෙත් ඒ කියන්නේ 2025 අවුරුද්දෙත් මගේ ජීවිතේ මම හිතාගෙන හිටපු ගොඩාක් දේවල් සැබෑ කරගන්න මට පුළුවන් වුණා. ඒ කියන්නේ අපි අවුරුද්ද පටන් ගත්තෙම මෙන්න මේ දේවල් මේ විදිහට කරගන්න ඕනේ කියලා ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. මගේ පුරුද්ද තමයි අවුරුද්ද පටන් ගන්නකොටම මම කොහොමද අවුරුද්ද ගත කරන්න කියලා ප්ලෑන් එකක් හදාගන්න එක. ඉතින් මේ අවුරුද්දෙත් මගේ ප්ලෑන් ඒ විදිහටම සාර්ථක කරගන්න මම කොහොම හරි උත්සාහ කරනවා. මේ 2026 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම දවස මම ගොඩාක් ආසාවෙන් ගොඩාක් ආදරෙන් පිළිගත්තු දවස. අපි උදෙන්ම කිරිබත් හදලා එතකොට ඒව බුදුන්ට පූජා කරලා පහන තියලා පන්සල් ආවා. පන්සල් ඇවිල්ලා තමයි දවස පටන් ගත්තේ. මෙන්න මේ විදිහට පන්සලේ හැම තැනටම ගිහලා බුදුන් වැඳලා මුල්ම දවස පන්සලෙන් අපි ආරම්භ කරා. හැමදාම අපි ජනවාරි මාසේ 1 වෙනිදාට පන්සල් යන්න අමතක කරන්නේ නැහැ. ඉස්සරින්දම අපේ අම්මලා හිතන් ඉන්නේ මේ විදිහට අවුරුද්ද පටන් ගත්තාම මුළු අවුරුද්ද පුරාවටම ආශිර්වාදය හම්බ වෙනවලු අපිට අවුරුද්ද ඉවර වෙනකම්ම. ඉතින් ඒ විදිහට අපි පන්සලට වෙලා ගොඩක් වෙලා ඉඳලා
ඊට පස්සේ තමයි අපේ අනිත් වැඩ පටන් ගත්තේ. මම ජනවාරි 1 වෙනිදා දවස ගත කරන විදිහ ගැන මුලින් ඉඳලම ප්ලෑන් කරලා තිබ්බේ. මුලින්ම ඉතින් පන්සල් ගිහිල්ලා ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ අපි කෑමකට එළියට යන්න තමයි හිතන් හිටියේ. මේ දෙන්න තමයි පන්සල් ගියාම වැඩියෙන්ම සතුටු වෙන දෙන්න. මොකද එයාලට ඇවිදින්න පුළුවන්, මේ දුවන්න පුළුවන්. ඉතින් අපිටත් වැඩිය පන්සල් යනවා කියලා කිව්වහම මුලින්ම ලෑස්ති වෙන්නේ මෙන්න මේ දෙන්න තමයි. එයාලට නිදහසේ ගත කරන්න, නිදහසේ ඇවිදින්න ඉඩ දීලා අපි දෙන්න චුට්ටක් වෙලා බලන් හිටියා. පන්සලේ ඉඳලා එන්න දවල් වෙන හින්දා අපි කෑම ගියේ කෑම ගන්න. කලින් ඉඳලම කතා කරගත්තු විදිහට මෙන්න මෙතෙන්ට තමයි අපි කෑමට ආවේ. මෙතන කෑම ගොඩාක් රසයි. ඔයාලත් ගම්පහ ටවුන් එකට එනවා නම් ඉසුරු එකට ඇවිල්ලා කෑම කාලා බලන්න. ගම්පහ ලෙපැඩ් එක කිව්වහම හැමෝම දන්නවනේ. ඉතින් එතන කෑම හරිම රසයි. අපි එතනින් තමයි දවල් කෑම ගත්තේ. ඉතින් අවුරුද්දේ පළවෙනි දවසේ ගෙදර හැමෝම එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්නකොට හරිම සතුටුයි. මම ගොඩාක්ම කැමතියි ගෙදර හැමෝම එක්ක එකතු වෙලා මේ විදිහේ ලස්සන දවස් ගත කරන්න. ඉතින් ඒ වගේ ලස්සන දවසක් තමයි මේ ගෙවෙන්නේ. මේ අවුරුද්ද මුල් දවස වගේම මේ අවුරුද්ද ඉවර වෙනකම්ම මේ දවස් හැම එකක්ම සතුටින් hina වෙලා හැමෝම එක්ක ලස්සනට ඉන්න ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔයාලගෙත් මේ අවුරුද්ද පටන් ගන්නකොටම හිතේ තියෙන හැම හොඳ බලාපොරොත්තුවක්ම ඒ විදිහටම සාර්ථක වෙලා ලස්සනට hina වෙලා ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම ගොඩාක් ආදරේ.